ආයුබෝවන් සුබෝදෑසනක්. මේ ඔබ එක්ක සිටින්නේ ශ්‍රී ලංකාවේ කොළඹින් පිටත ප්‍රථම සජීව පුවත් විකාශය සමගයි. පුවත් ගෙනෙන මම සසිත් නෙත්මිර. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රසවින්දනය හා ගුරු භූමිකාවේ වර්ධනය. පුංචි සහෝදරයන්ගේ හොඳ සිරිත් වෙරිත්. කතන කුසලතා වර්ධනය කළ ඉංග්‍රීසි විවාද තරගය. පාසල් ප්‍රවෘත්ති කියන විදිහ වෙනස් කළ සමාජයට එක්වූ යසෝරා ප්‍රවෘත්ති. දැන් පුවත් සවිස්තරාත්මකව අප විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා රසවින්දන වැඩසටහනක් පැවැත්වුවා. ඒ ජිනදාස පෙරේරා අනුස්මරණ ශාලාවේදී ප්‍රවීණ දේශක හා මනෝවිද්‍යා උපදේශක කෑගල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විරාජ අපේසිංහ මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවා. මානසික ආතතිය කළමනාකරණය කර ගැනීම සතුටින් ජීවත් වීම වැනි මානසික අවශ්‍යතා සඳහා මෙම වැඩසටහන මනා පිටිවහලක් වුණා. අප විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉතා උද්‍යෝගයෙන් මෙම වැඩසටහන සඳහා සහභාගී වුණා. කෑගල විද්‍යාලයේ එක ශ්‍රේණියේ සිසුන් විසින් බෙලිමල් දන්සලක් සංවිධානය කර තිබුණා. එය පැවැත්වුවේ විද්‍යාල පරිශ්‍රයේදී. එක ශ්‍රේණියේ සිසුන් විසින් දෙක ශ්‍රේණියේ සිසුන් සඳහා පිළියෙල කරනු ලැබූ බෙලිමල් දන්සල වෙත කාගේත් අවධානය යොමු වුණා. එක ශ්‍රේණියේ සිසුන්ට අදාළ ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකමක් පාදක කරගෙන මෙම දන්සල පවත්වනු ලැබුවා. දරුවන්ගේ දෙමාපියන් මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දුන්නා. අප පාසලේ විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ද ඉතාමත් සතුටින් ඒ සඳහා සහභාගී වුණා. කුඩා කල සිටම යහපත් ආකල්ප සංවර්ධනයේ ජීවිතයට එක් කරගත යුතු ආකාරය එයින් පෙන්눔 කළා. කෑගල විද්‍යාලයේ 8 ශ්‍රේණිය A සහ B පන්තිවල ඉංග්‍රීසි විවාද තරගයක් පසුගියදා පැවැත්වුණා. ඒ ජිනදාස පෙරේරා අනුස්මරණ ශාලාවේදී ඉංග්‍රීසි භාෂාවේ කතන කුසලතා සංවර්ධනය කර ගැනීම සඳහා එම තරගයේ සංවිධානය කර තිබුණා. තරගයේ සංවිධානය කර තිබුණේ ඉංග්‍රීසි ඒකකය මගින්. And it's a very good experience, a lesson for you to get. This is a chance where you get your confidence, they can improve their confidence, communication ability and personality. මෙවන් ක්‍රියාකාරකම් මගින් ඉංග්‍රීසි භාෂාව හැසිරීමේ කුසලතාවය, ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී බොහෝ පෞරුෂ සංවර්ධන සහ ආකල්ප සංවර්ධනයේ අවස්ථා සිසුන්ට උදා වෙනවා. Speaker of our team, our Amir brother is the second. The third speaker is our Tanvir brother, and this Kisidu is going to be the last speaker of our team. So we are the opposing team. We are going to ශ්‍රී ලංකාවේ දෙවන පාසල් බාලිකා සජීව ප්‍රවෘත්ති විකාශය ඊයේ ආරම්භ වුණා. ඒ කොළඹ යශෝධරා විදුහලේ යශෝරා ප්‍රවෘත්ති විකාශයයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් සජීව ප්‍රවෘත්ති විකාශයට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල හිමිකම් කියන අතර ප්‍රථම බාලිකා පාසල් ප්‍රවෘත්ති විකාශයට හිමිකම් කියන්නේ සුජාතා බාලිකාවයි. කොළඹින් පැහැර ප්‍රථම පාසල් සජීව විකාශය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ කෑගල විද්‍යාලයටයි. යශෝධරා විදුහලේ ප්‍රවෘත්ති විකාශය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන්ද සිල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පූර්ණ තාක්ෂණික මඟ පෙන්වීම සිදු කරනවා. යශෝරා ප්‍රවෘත්ති විකාශයට කෑගල විද්‍යාලයේද සුබ පැතුම් එක් කළා. සේවසේ ප්‍රවෘත්ති කලාවේ ප්‍රවණතාවයෙන් ජය ගන්නට කොළඹ යශෝධරා විද්‍යාලය ජාතික රූපවාහිනිය හා එක්ව ඔවුන්ගේ සජීව ළමා ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීම නියමිතයි. ඒ වෙනුවෙන් කොළඹින් පිටත එවන් වූ ප්‍රවෘත්ති විකාශයක් ආරම්භ කර ප්‍රථම සහ එකම පාසල හැටියට කෑගල විද්‍යාලයේ උණුසුම් සුබපැතුම් යශෝධරාවියන් වෙත පුද කරන්නට කැමැතියි. අදට පුවත් සමාප්තයි. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.